As a weight loss influencer who lost 38 kg, here's my lunch today. අද නම් තියෙන්නේ සුපිරි කඩ කෑමක්. මේ වීඩියෝ එකේ අන්තිම වෙනකම් බැලුවොත් ඊයේ හදපු සුප් එකේ රෙසිපි එක ඔයාලා හැමෝටම දැනගන්න පුළුවන්. අපේ බව්ව බිස්කට් කෑ ගහනවා guys background එකෙන්. ඒක ගණන් ගන්න එපා. මම මේ වීඩියෝ එක දාන්න ඕනේ නිසා තමයි මම ටක් ගාලා voice එක කරන්නේ. So මං කියන්න ඕනේ ඔයගලන්ට දැන් අපි workout එකක් diet කරන කෙනෙක් විදියට අපි අනිවාර්යෙන් අපිට rest day එකක් හෝ දෙකක් තියාගන්න ඕනේ සතියට. ඉතින් හැම Sunday මම මගේ rest day එක විදියට තියාගෙන ඉන්නවා. but ඒක මගේ cheat day එක නෙමෙයි. ඒක හොඳින් මතක තබා ගත යුතුයි. මම cheat day එක කරන්නේ නැහැ. මොකද මට target එකක් තියෙනවා කිලෝ 59ට මම යන්න ඕනේ මේ ලංකාවේ ඉන්න දවස් කීපය ඇතුළත. ඉතින් මම ඒකට මගේ උපරිම try කරනවා. ඉතින් අද අපි පොඩ්ඩක් එළියට ආවා කියලා අපි fried rice ඔය අනවශ්‍ය කෑම කන්න නැතුව අපි බැලුවේ පොඩ්ඩක් heavy නැති කෑමක් කන්න. ඒ වගේම රස පැත්තෙන් උත් ශ්‍රී ලාංකික කෑමක් කන්න තමයි ඉතින් අපි බැලුවේ. ඉතින් අපිට හොඳයි කියලා හිතුණා ඉන්දියාප්ප. ඔයාලා දන්නවනේ ඉතින් ඉන්දියාප්ප කන්න අපි කවුරුත් කැමති. මමත් කාලෙකින් තමයි ඉන්දියාප්ප ටිකක් කන්නේ. ඉතින් හරිම ආසාවෙන් අපි ඉන්දියාප්ප ඕඩර් කරා. ඉන්දියාප්ප 10ක්. මොකද ඉන්දියාප්ප 10ක්ම කන්නේ guys. මේ තමයි මගේ දවසේ මම කන එකම මීල් එක. මොකද ඔයාලා දන්නවා මේ වෙදි මම ෆලෝ කරන්න OMAD ඩයට් එක කියලා. ඉතින් ඉන්දියාප්ප හොඳට හොදි දාගෙන පොඩි හාල් මැස්සන් කරවල කරි එකකුත් අපි ඕඩර් කරගෙන මේ තමයි මං ඉන්දියාප්ප රස විඳින විදිය. හරි. ඔන්න එහෙනම් මම ඔයගලන්ට මගේ ඊයේ මං ලන්ච් වලට ගත්ත සුප් එකේ රෙසිපි එක දෙන්නයි හදන්නේ. ඒක අපේ අම්මි හදපු අම්මිගෙම ඕන් රෙසිපි එකක සුප් එකක්. ඉතින් අම්මි කිව්වා ඒකට එයා යූස් කරාලු බීන්ස්, එතකොට කැරට්ස්, එතකොට නිවිති, එතකොට මං හිතන්නේ අල ඒ වගේ වෙජිටබල්ස් දෙක තුනක් යූස් කරලා තියෙනවා. ඒකයි එයා ඒකට බීෆ් ටික බීෆුයි චිකනුයි දෙකම දාලා තියෙනවා ඇත්තටම. ඒකත් බොයිල් කරලා තියෙනවා වෙජිටබල්ස් එක්කම. එතකොට අම්මි කිව්වා ඕගලන්ට පුළුවන් නම් කොත්තමල්ලි ඇට හෝ කොත්තමල්ලි කුඩු පාවිච්චි කරන්න කියලා. ඒකෙන් වෙනමම රසක් එනවලු ඔයාලගේ සුප් එකට. ඉතින් ඔය ටික ඔක්කොම බොයිල් කරලා ලුණු ගම්බිරිස ඕගලන්ගේ ඇතිපතමට දාලා ඊට පස්සේ මස් ටික කියන්නේ මීට් ටික එළියට අරගෙන ඔක්කොම ටික blend කරලා මස් ටිකත් හොඳට mix කරලා ලුණු ගම්බිරිස ඇතිපතමට දාලා බොන්න තමයි තියෙන්නේ. ඉතින් ඕක හරිම simple recipe එකක්. හැබැයි ඒක මාර රසයි guys. ඉතින් හෙට ඉඳන් අලුත් week එකක් පටන් ගන්නවා. මං හෙට lunch එකට ගන්න මොනවද කියලා තාම plan කරගෙන නැහැ. ඒ නිසා අපි හෙට මොනවද කන්න කියලා හෙට වීඩියෝ එකෙන් බලමු. See you bye.